බ්‍රොකොලි සලාදයක්. අපිට මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ස් ඉස්සෙල්ලා මම දාලා තියෙන වීඩියෝ එක බලන්න. මම මෙතෙන්ට එකතු කරා කටුවට කපාගත්ත පිපිඤ්ඤා, තක්කාලි, රටඉඳි, ග්‍රීන් ඇපල්, අන්නාසි ඔක්කොම කොටුවට කපාගත්තව එකතු කරා. ඊට පස්සේ අවුමිරිස් වගේම මේකට ලූණු, ලොකු ලූණු ගෙඩියක් වගේ එකතු කරගත්තා. දෙහි ගෙඩියක විෂ එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩක් රස වෙන්නේ. මොකද මම මෙතන ලොකු ප්‍රමාණයක් අරන් තියෙනවා. ඔයාලා හදාගන්න පොඩි ප්‍රමාණයක් නම් රස අනුව ලුණු, ගම්මිරිස්, දෙහි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ලුණු එකතු කරගත්තා. ලුණු තේ හැඳි භාගයක් විතර මම එකතු කරගත්තා ගොඩක් නිසා. ගම්මිරිසුත් හැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ මික්ස් කරගත්තා. මෙහෙම මික්ස් කරගන්න ඕනේ. අත හොඳට හොදගෙන මික්ස් කරගන්න. ඊට පස්සේ මේ වගේ මික්ස් කරගෙන සලාද කොළ ටිකක් තියලා ඒකට ඒ ටික දාලා ඊට පස්සේ ලස්සනට පිළිගන්වන්න පුළුවන්. මේකට මම විශේෂයෙන් කියලා එකතු කරගත්තා අන්නාසි, රටඉඳි වගේම ග්‍රීන් ඇපල්. සලාද වලට වඩා මේ සලාද ගොඩක් රසයි. මොකද ඒ ඉන්ග්‍රීඩියන්ස් තියෙන නිසා. ඉතින් ඔයාලත් හදලා බලන්න. වෙනස්ම රසයක් තියෙනවා. අද ටිකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්.